හෙලෝ කොහොමද? ඉතින් අදත් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මේ ගිය සතියේ සිකුරාදා. අපි කලින් ඕෆ් වුණා වැඩ කරන තැනින්. ඊට පස්සේ හදිසියෙම මමයි මගේ අනිත් යාළුවයි කතා වුණා. චුට්ටක් එළියට ගිහිල්ලා පොඩි කතාවක් එහෙම දාගෙන ඉඳලා shopping උත් ගිහිල්ලා coffee එකකුත් දීලා එමුද කියලා. ඉතින් දැන් අපි මේ හදිසියෙම පිටත් උනේ අනිත් වැඩ ඔක්කොම පැත්තකින් තියලා ඒ ගමන ගිහින් එන්න. මේ ජනවාරි මාසේ අවසානයේ. ඒ හින්දා මේ රටෙත් ගොඩාක් වින්ටර් ඇඳුම් සහ අනිත් වින්ටර්වලට ඕන අනිත් දේවල් ගොඩාක් අඩුවට දාලා තියෙනවා. half priceම දාලා තියෙනවා සමහර දේවල්. අපිට මේ දැන් පේන්නෙත් සමර් එකට අඳින ඇඳුම්නේ. එතකොට මේගොල්ලන්ට ඕනේ වින්ටර් එකට අදාළ ඇඳුම් අයින් කරගෙන ඉක්මනට සමර් එකට රෙඩි වෙන්න. ස්ප්‍රින්ග් ටයිම් එක පටන් ගන්නේ මාර්තු 26 වගේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ හින්දා තමයි මං හිතන්නේ මේගොල්ලෝ මේ විදිහට ගොඩාක් වින්ටර් එක අවසාන වෙද්දි ගණන් අඩු කරන්න. ඉතින් එතකොට අපිට පුළුවන් මේ කාලේ ඇඳුම් අරගෙන ලබන අවුරුද්ද වින්ටර් එකට අඳින්න තියාගන්න. යාළුවොත් එක්ක shopping කරන්න යනවා කියන්නේ ඉතින් වෙනම වැඩක්. එතනදී අපිට ගන්න ඕනේ මොනවද නැත්te මොනවද කියලා අපිට කිසි දෙයක් මතක නැහැ. තියෙන හැමදේම බල කියව පැය ගාණක් ඇවිදින ඇතුලේ ඇත්තට මේ වෙද්දි කකුලුත් ගොඩාක් රිදෙනවා. ඒත් අපිට අවශ්‍ය දේවලුත් අරගෙන අපිට අවශ්‍ය නැති දේවලුත් අරගෙන හවස හොඳ වෙලාවට 5 වෙද්දී අපි ඒ ගිය shop එක වහනවා. ඒ හින්දා ඒක වැහුවට පස්සේ අපිට එළියට යන්න වුණා. එළියට ඇවිල්ලා බලද්දී සාමාන්‍යයෙන් මෙහි ටවුන් වල 5-6 අතර වගේ ඔක්කොම shops වහනවා. රෙස්ටුරන්ට් බාර්ස් නෙමේ. ගොඩක් කැෆේස් උත් මේ වෙද්දි වහලා ඒත් අපි ඉක්මනට එකක් හොයාගෙන එකත් වහන්න කලින් ඇතුළට ගියා.
මේ වෙනකොට වෙලාව හවස 6ට වගේ ඇති. හවස 6 කියන්නේ දැන් මෙහි ගොඩාක් කළුවර වෙනවනේ. ඉතින් අපි එළියට බහිද්දී හොඳටම කරවල වැටිලා හඳ පායලා හරිම ලස්සනයි. කැෆේ එකේ ඉද්දී අපිට එක යාළුවෙක් ඉන්වයිට් කරුවා යාගේ ගෙදර ඇවිල්ලා ඩිනර් අරගෙන යන්න කියලා. ඉතින් අපි යාගේ ගෙදරත් ගිහිල්ලා ටිකක් රෑ වෙනකන් ඉඳලා ගෙදර යන පිටත් වුණා. ඉතින් මේ විදිහට තමයි ගොඩාක් බිසි වීක් එකක් ඉවර කරගත්තේ. රෑට මාරට වගේ මම බස් එකෙන්ම ගෙදර ඇවිල්ලා මගේ සිකුරාදා දවස මේ විදිහට අවසන් කරගත්තා. Thank you so much. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි අදත් මාත් එක්ක එකතු වුණාට. අපි ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.